පිරිමි හෝමෝන් ටෙස්ටස්ටරෝන් හෝමෝන් ලේගි හෝමෝන් එක ගේනු කට්ටියගේ මොකද කියලා බැලුවා ඒ වීඩියෝ එකේ තියෙනවා දැන් පිරිමි කට්ටියගේ ඒකින් ෆන්ක්ෂන් එක මොකද ඒ හෝමෝන් මොකද කරන්නේ ඒ හෝමෝන් එක අඩු වුණොත් මොනවද වෙන්නේ ඒ හෝමෝන් එක අඩු වෙන්නේ නැතුව මොන ආහාර ගන්න පුළුවන් ඒ හෝමෝන් එක අඩු වුණොත් අපි කොහොමද ටෙස්ට් කරන්නේ කොහොමද ඒකට ප්‍රතිකාර කරන්නේ ඒකට තියෙන විටමින් මොකද ඒකට තියෙන මිනරල්ස් මොකද කියලා අපි පස්සේ එක එක විදියට බලමු දැන් අපි ෆන්ක්ෂන් එක බලමු මොකද රස්සාව ඒකෙන් කරන්නේ වැඩ මොකද ඒ හෝමෝන් එකේ වැඩ මොකද පිරිමිගේ වැඩ වයස එනකොට අර රෙවුල එනවනේ සෙකන්ඩරි හේයා එනවනේ ප්‍රයිවට් පාර්ට් එක රෝම එනවනේ ඒ ඔක්කොම එයා තමයි රෙස්පොන්සිබල් ඒක ඒ වගේම වොයිස් එක චේන්ජ් වෙන කටහඬ වෙනස් වෙනවනේ වයස එනකොට තද වෙනවනේ වොයිස් එක ඒකට එයා තමයි චේන්ජ් රෙස්පොන්සිබල් හරිද ඒ වගේ අනිත් එක පිරිමි කට්ටියගේ මේ ආසාව සෙක්ස් ආසාව තියෙනවනේ සෙක්ස් ආසාවේ උනන්දුව ඒකටත් ඒක අනිවාර්යෙන් ඉම්පෝටන්ට් ගේනු කට්ටියටත් ඉම්පෝටන්ට් ඒක කියලා තියෙනවා ඒ වගේ ඒ හෝමෝන් එකකින් එරෙක්ෂල් ඩිස්ෆන්ක්ෂන් එකටත් ඒක තමයි ප්‍රධාන කාරණයක් ඒක අඩු වෙනකොට පිරිමිගේ එරෙක්ෂන් ඩිස්ෆන්ක්ෂන් ලිංගික බලහීනතාවත් එනවා ඒ වගේ බබා හදන එකට පිරිමි කට්ටියගේ කෝෂෙන් අර ස්පර්ම් තියෙනවා ස්පර්ම් හදන්න අනිවාර්යෙන් ඒක ඕනේ ඊට පස්සේ මසල්ස් තියෙනවානේ මස් ජිම් එකට යනවානේ ජිම් යන කට්ටිය ගොඩක් දන්නවා ටෙස්ටෝස්ටරෝන් ඉන්ජෙක්ෂන් උත් ගන්නවා සමහර කට්ටිය ඒක කියන්නේ මසල්ස් මාස් වැඩි කරන්න මස් එක වැඩි කරන්න මස් හොඳට තියෙන්න බොඩි මේන්ටන් කරන්න ඒක අනිවාර්යෙන් ඕනේ එහෙනම් අනිත් පැත්තේ බලන්න තෙල් අගේ තියෙන බඩ තියෙන කට්ටියගේ තෙල් අඩු කරන්න බඩේ තෙල් අඩු කරන එකත් ඒක ඉම්පෝටන්ට් එහෙනම් බඩ තියෙනවා නම් මොකද වෙන්නේ බඩ තියෙනවා නම් යාට ටෙස්ටෝස්ටරෝන් පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒක හොයාගන්න බලාගන්න එහෙනම් ඒකට තමයි අර 6 packs හදන කට්ටිය මෑන් සුපර් කියලා කියන්නේ ඒකට තමයි බඩක් තිබ්බනම් ටෙස්ටෝස්ටරෝන් ප්‍රශ්න එකක් තියෙන්න පුළුවන් බඩ නැත්නම් 6 packs නම් බඩේ ෆැට් නැහැ ෆැට් නැත්නම් මොකද මෑන් හරියට මෑන් ඉන්නවා ටෙස්ටෝස්ටරෝන් හරියට තියෙනවා කියලා කෙලිම කියන්න පුළුවන් හරිද බඩ තියෙන ඔක්කොම කට්ටියකින් ඒ වගේ හෝමෝන් අඩු කියලා නෑ ගොඩක් කට්ටියට ඒක තමයි කියන්නේ රිසර්ච් එකෙන් එක්ස්පර්ට් එක ඔපිනියන් නේ මගේ ඔපිනියන් නෙමෙයි හරි අනිත් එක ඒ වගේ ඉන්සුලින් බඩ තියෙනවා නම් මහත වැඩි නම් ඉන්සුලින් සෙන්සිටිව් එහෙනම් සීනි එන්න හේතුව සීනි රෙගුලේෂන් එන්න හේතුව නෙමෙයි රෙගුලේෂන් සීනි එක වළක්වන්නේ මේ ප්‍රමාණය මේන්ටන් කරන්නේ ඒකටත් මේක හෝමෝන් එක අනිවාර්යෙන් ඕනේ ඒ වගේ අස්ති ස්ට්‍රෝං වෙන්න පිරිමි කට්ටිය අස්ති ස්ට්‍රෝං වෙන්න මේක ඕනේ ඒ වගේ අර මේක තියෙනවානේ heart healthy and leveling රතු තියෙනවානේ leveling රතු RBC ඒක හදන්නත් ඒක අනිවාර්යෙන් ඕනේ ඒ නිසා performance oxygen sensitive oxygen carrying capacity එක වැඩි කරනවා ඒ නිසා අපිට performance energy actively ඉන්නේ man actively ඉන්නේ ඒක නිසා තමයි ඒ හෝමෝන් ගේ වැඩ නිසා තමයි ඒ වගේ problem solving ප්‍රශ්න එනකොට ප්‍රශ්න දරා ගන්න පුළුවන් විදියට man ඉන්නවනේ පිරිමි ඉන්නවනේ ඒක කියන්නේ problem solving කරන්නත් මේ හෝමෝන් එක ඕනේ ගිහිල්ලා අඬන්න නැතුව වාඩි වෙලා ඉඳලා එක පැත්තක හිටලා කල්පනා කරන්න නැතුව බලමු මේක බලමු පුළුවන් කියලා පිරිමි ඒ ඉස්සරහට එන්නේ මේ හෝමෝන් නිසා තමයි මේ හෝමෝන් අඩු නිසා තමයි ගේනු ඇතුලේ ඉඳලා ඔක්කොම ගේනු නෙමෙයි සාමාන්‍යයෙන් ගේනු ඇතුලේ ඉන්නේ ඒකට තමයි පිරිමි ඉස්සරහට එන්නේ මේකට තමයි එහෙනම් හෝමෝන් චේන්ජ් තමයි එහෙනම් problem solving depression එන්නේ නැතුව බලාගෙන ඉන්න එක and cognitive function memory loss එන්නේ නැතුව බලාගෙන ඉන්න එක මේ හෝමෝන් ඕනේ ඒ වගේ කොණ්ඩේ වලටත් අනිවාර්යෙන් හැම ලස්සන වෙන්නත් අනිවාර්යයි මේ හෝමෝන් එකෙන් අඩුපාඩු තියෙනවා නම් මොකද වෙන්නේ මේ ෆන්ක්ෂන් එකේ අනිත් පැත්තේ වෙනවා ඊළඟ වීඩියෝ එක එක පැත්තෙන් මම මොකද මේ දාන්න ඕනේ කියලා තියෙන්නේ ඒක බලාපොරොත්තු වෙන්න okay thank you